සුබ සන්ධ්‍යාවක් වේවා යාළුවනි. ඔයාලට මම පෙර ගහයි ගෙඩි ටිකයි පෙන්නුවට ගෙඩිය කඩලා පෙන්නුවේ නෑනේ. බලන්නකෝ. බේත් පෝර නැති ඇපල් වගේ පෙර. මම ගෙඩි දෙකක් අද කඩා ගත්තා. එකක් අපි සුද්ධ කරලා කපලා බලමු. මේක පොත්තු තියෙද්දි තමයි හොඳ. ඒ වුණාට මේ පොත්ත ටිකක් අයින් කරන්න ඕන. මොකද දෙමියෝ වගේ සත්තු පොඩියට ගහේ ඉන්න නිසා. පොඩ්ඩක් හොඳට ඒකෙන් සුද්ධ කරලා කොච්චර සෝදලා ගත්තත් උඩ පොත්ත පොඩ්ඩක් අනිවාර්යයෙන්ම රැහැලා අයින් කරලා දාන්න. මේක තනිකර ඇපල් වගේම තමයි කපලා බලපුවා. බේත් පෝර නැතුව අපි හොඳට හදා ගන්න ඕනේ. ඒකට පළතුරු ඇඟට ගුණයි. අර කඩේ තියෙනවා ඔක්කොම බේත් පෝර ගාලා දෙන්නේ. අපේ වැඩිහිටි පරම්පරාව නම් ඉතින් බේත් පෝර තනිකර කාලා තමයි අපිත් එහෙම තමයි. නමුත් පුළුවන් විදියට අපි පළතුරු එළවලු බේත් පෝර නැතුව හදාගත්තා නම් ඇඟට ගුණයි. අපිට උනත් තව ටික කාලයක් ජීවිතේ ගෙන යන්න පුළුවන්. බාල පරම්පරාවට නම් මම ඔයාලට කියන්නේ එහෙම හදලා දෙන්න. මේ බලන්න මොකද නිතරම කඩේ බෙහෙත් පෝරත් එක්ක දෙන්නේ නැතුව එතකොට අපිටත් වැඩි ආයුෂ වැඩියෙන් ඉන්න. බෙහෙත් පෝර දුන්නොත් අපි තරම්වත් ජීවත් වෙන්නේ අපි බාල පරම්පරාව. දැන් මේක මම හොඳට හොදලා ගත්තේ. පොත්ත උඩින් ටිකක් රැස්ස බලමු අපි කපාගෙන. බලන්නකෝ. තනිකර ඇපල් වගේම තමයි. කපලා අපි දාමු වාදනයකට. එන්න බලන්න. වාදනයකට දැම්ම මම එක ගෙඩියක් කැපුවේ. වාදනේ ලොකුයි. අපි මේකට මිරිස් කුඩු ටිකයි ලුණු ටිකකුයි එකතු කරගමු. හොඳට කලවම් කරගන්න ඇන්දෙන්න. ඇල්ලක් අපි දැන් කාලා බලමු. ඇපල් වලටත් වැඩිය සුපිරි. ඒ වගේ තමයි තද කිසිම තද ගතියක් නැහැ. ලුණු ටිකයි මිරිස් ටිකයි දාගත්තාම හොඳට කන්න. එහෙනම් බලන්නකෝ. ජය වේවා.